ආයුබෝවන් ඉන්දු ෆ්ලවර්ස් YouTube නාලිකාවට අදත් ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇන්තුරියන් වගාඹ මුල සිට කියන වැඩසටහන් මාලාවේ 7 වෙනි අදියර වන පරාග මගින් පැලබෝ කිරීම සම්බන්ධවයි. අපි කීප ආකාරයක් මීට කලින් කතා කරා පැලබෝ කරන ආකාර. දැන් කරන්නේ බීජ පරාගණය මගින් පැලබෝ කිරීම සම්බන්ධවයි. ඉතින් මේ බීජ පරාගණය මගින් පැලබෝ කරද්දී අපට එම මල්ම එම වර්ගයේ මල්ම එන්නේ නැහැ. වෙනස් ආකාරයේ වෙනස් වර්ණ වලින් පැල වෙනස් මල් වර්ග හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ බීජ පරාගණය කියලා කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන් කැමති මල් වර්ග දෙකක් අරගෙන බීජ පරාගණය කරන්න පුළුවනි. එතකොට නව ප්‍රභේදයක් හට ගන්නවා. ඒ විදිහට තමයි බීජ පරාගණයෙන් අපට පැල ගන්න පුළුවන්. ඒකෙදි මේ මව් ශාකයේ පැලම එන්නේ නැහැ. මව් ශාකයේ පැල ගන්නවා නම් කඳ කැපීම මගින් පටක රෝපණය මගින් ඒ වගේ විදිහට තමයි එම ශාකයේ එම පැලම ගන්නවා නම් සිදු කරන්න ඕනේ. අපිට වෙනත් විවිධ වර්ගවල මල් පැල හදා ගන්න නම් අපි කරන්න ඕනේ බීජ පරාගණය මගින් පැලබෝ කිරීම. අපි දැන් බලමු බීජ පරාගණය කරන්නේ කොහොමද කියලා. අපි මේ බීජ පරාගණයට තෝරගන්නේ මෙන්න මේ වගේ මේ බීජ අර ගන්න ඕන. අපි ඉස්සෙල්ලා මේ වගේ බ්‍රෂ් එකක් භාවිතා කරලා මේ බීජ මේ කළු තිත් වගේ තියෙන ඒවා තමයි මේ බීජ කියලා කියන්නේ. ඒතර මේකෙත් තියෙනවා කළු තිත්. මේරු බීජ මේ කළු පාට තිත් තියෙන්නේ. අපි මේවා පරාගණය කරද්දී බ්‍රෂ් එකක් ආධාරයෙන් අපි මේ වෙනත් භාජනයකට අරගෙන අපි පරාගණය කරන්නේ අලුත් මලකට තමයි පරාගණය කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපි මේ තියෙන මිසුරි වර්ගයේ මේ මල් මේ තියෙන අලුත් මල. මේක ඕගොල්ලන් වර්ග දෙකක් පරාගණය කරද්දී වෙනත් ඒවා පරාගණය නොවෙන්න නම් මේ මලක් මේ අලුතෙන් පිපිලා මලක් දිගෑරිලා දින 7ත් 10ත් අතර පරාගණය කරන්න ඕන. දින 7ත් 10ත් අතර පරාගණය 3 වතාවක් වගේ කරපුවාම මේ තියෙන චද්දසුකිය කියලා මේකට කියනවා. මේකේ අපේ මේ බීජ හට ගන්නවා ගෙඩි ආකාරයට. ඒව තමයි අපට බීජ විදිහට පැල කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් මලක්. ඒ කියන්නේ මලක් දිගෑරෙන්න අරගෙන මලක් පිපිගෙන එනකොට මෙහෙම මේ විදිහට ඕම එක පැත්තකින් නැමිලා පිපිගෙන එන වෙලාවල් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ චද්දසුකිය කියන එක ඇලෙන සුළුයි. ඒ ඇලෙන සුළු ඒකට තමයි අපි මේ බීජ පරාගණය කරන්න ඕන. එතකොට තමයි මේ සාර්ථක බීජ පරාගණයක් වෙන්නේ. ඕගොල්ලන්ට මලක් වෙනත් බීජ පරාගණයක් නොවෙන්න නම් මේක අපිට සාමාන්‍ය ඉටිකොලයකින් මේ මල පිපෙනකොටම මේ ඉටිකොලයක් දාලා තියන්න පුළුවන් මේ අලුත් මලකට. ඊට පස්සේ වෙනත් බීජ පරාගණයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යත් නැහැ. ඉතින් සාමාන්‍ය මේ වගේ අලුත් මලකට අපි මේක ඇලෙන සුළු වෙලාව තමා බීජයක් පරාගණය කරන්න සුදුසු වෙලාව. අපි මෙන්න මේ විදිහට තමයි මේකේ තියෙන බීජ අරගන්නේ. මේ බ්‍රෂ් එක ආධාරයෙන් මේ බීජ ගන්න ඕන. ටූත් බ්‍රෂ් එකකුත් මේකට වඩාත් සුදුසුයි. ඔයගොල්ලන්ට ඇහැට පේනවා මදි මේ බීජ. ඉතින් අර මේ බැංකුවක් වර්ගවල බීජ ගොඩක් උඩයි. ඉතින් අපි මේකේ මේරු බීජ තියෙනවා. අපි ඒකත් ගමු. ඒ කළු පාට අවස්ථාව තමයි හොඳින් බීජ මෝරලා තියෙන්නේ. ඇහැට පේන්නේ ගොඩක් වෙලාවට මේ බීජ මොකද මේ බැංකුවක් වර්ගවල බීජ බොහොම කුඩායි. මේ තියෙන මෙයිනි වර්ගයේ
මල් ගහක්. අපි ඒකේ බීජ තමයි මේ ගන්නෙ. ඊට පස්සේ අපි මේවා මේ ඇලෙන සුළු මේ මලේ මේ කෙමියේ මේ විදිහට තැම්පත් කිරීමක් කරනවා. මේ විදිහට තමයි බීජ පරාගණය කරන්නේ. මේ ආකාරයට දින 3ක් දින 7ක් 10ක් අතර දින 3ක් මේ විදිහට පරාගණය කරන්න ඕනේ. එතකොට තමයි සාර්ථක පරාගණයක් සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට හැට පේන්නේ නැති වෙති මේක මේ පරාගණය වුණාද කියලා. නමුත් මේකේ බීජ මේ මිසුරි කියන වර්ගයේ මේ මල් වල තැවිරිලා තියෙන්නේ. එතකොට මේ මල පරිණත වෙනවත් එක්කම ගෙඩි හට ගන්නවා. මේ චතුසුකිය වටේටම ගෙඩි හට ගැනීමක් වෙනවා. ඊට පස්සේ ගෙඩි තමයි අපි පැල කරන ආකාරයක් තියෙනවා. පැල කරලා මේ පැල රාශියක් ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් එක මලක් පරාගණය කරොත් ඔයගොල්ලන්ට පැල 50ක් 40ක් 50ක් ගන්න පුළුවන්. ඊටත් වඩා ගන්න පුළුවන් සමහර වෙලාවල් වලට. ඉතින් අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ගොඩක් වෙලාවට ඔයාලා දැකලා නැහැ බැංකුවක් වර්ගවල පරාගණය වෙලා තියෙනවා. හරි අඩුයි දකින්න. ඒ කියන්නේ බීජ පේන්නෙත් නැහැ. මේ තියෙන මේ පරාගණය වෙලා මේ ගෙඩි හට ගන්නවා. ඔය ඒක අපි පරාගණය කරලා නෙවෙයි පරාගණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ බීජ හටගෙන එනවා. ඒ කියන්නේ ක්‍රමිසතුන් මාර්ගයෙන් මේ බීජ පරාගණය සිද්ධ වෙලා. එතකොට බීජ පරාගණය සිද්ධ වුණාම මේ මල වේලෙන්නේ නැහැ. මේ විදිහට කොළ පාට වෙලා මේ බීජ පරිණත වීම සඳහා උදව් වෙනවා. බීජ පරාගණයක් නොවුනොත් එකපාරටම වේලිලා මල් පිච්චිලා වගේ මේ පිදුරු වගේ පාට වෙලා වැටෙනවා. බීජ පරාගණය සිදු වුණොත් මේ විදිහට කොළ පාට වෙලා මේ කොළපුව මේ බීජ මේ මෝරන්න උදව්වක් විදිහට තියෙනවා. ඊට පස්සේ මේ බීජ මේරුවට පස්සේ තමයි අපට මේ බීජ අරගෙන පැල කරන්න වෙන්නේ. ඉතින් අපේ අනිත්පුත් වර්ගවල නම් ඔයගලන්ට ලෙහෙසියෙන්ම බලා ගන්න පුළුවන් බීජ පරාගණය වෙලා තියෙනවා. අපි බලමු ඒක. මේ කියන්නේ බීජ පරාගණය වෙලා ගෙඩි හටගත්ත මලක්. මේකේ මේ ගෙඩි හටගෙන තියෙනවා. මේවා තාම මෝරලා නැහැ. මේක කහ පාට වෙනවා මෝරද්දි. ඒ කහ පාට උනාට පස්සේ තමයි අපිට බීජ පැල කරන්න අවස්ථාව මේ විදිහට ගන්න පුළුවන්. දැන් මේ පරාගණය නොවුනොත් මේ මල් වේලිලා මේ මැරිලා යනවා. මේ ඉතින් පරාගණය වෙලා තියෙන්නේ මේ ඉබේට පරාගණය වෙච්ච ඒවා අපි සිදු කරලා නෙමෙයි. ඒ පරාගණය වෙලා අපිට මේ වගේ බීජ ගන්න පුළුවන්. එතකොට මේ විදිහේ මල් වර්ග වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙනස් වෙනස් මල් වර්ග බොහෝ විට පරාගණය මගින් ලැබෙනවා. ඉතින් පැල රාශියක් සහ විවිධ වර්ණයේ මල් පැල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි බීජ පරාගණය මගින් පැල බෝ කිරීම. ඒ සම්බන්ධයෙන් තමයි අපි අද වීඩියෝවක් අරගෙන ආවේ. අපි මේ ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා මම චක්‍රලේඛයක් දැම්මා මේ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක මුදල් අමාත්‍යාංශය මගින් තමයි මේ චක්‍රලේඛය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ චක්‍රලේඛය මගින් ඕගොල්ලන්ට තමන් කරන සෑම රැකියාවට අදාළව උපකරණ ඉල්ලුම් කරන්න පුළුවන්. රජයේ අයද වැඩි ආදායම් අයද ඒක කිසිදු ගැටලුවක් නැහැ. ව්‍යාපෘතියක් ඒ කියන්නේ තමන් ආදායම් උපයන ආකාරයේ ව්‍යාපෘතියක් තිබීම පමණයි අවශ්‍ය වෙන්නේ. මේක ඕගොල්ලන් ගොඩක් නිලධාරීන්ගෙන් අහලා සමහර අය කිව්වා මේ ගැන දන්නේ නැහැයි කියනවා කියලා. දන්නේ නැහැ කියන්න බෑ. චක්‍රලේඛයක් එවලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් තමයි මේ චක්‍රලේඛය එවලා තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයෙන් නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමා හමු වෙලා ඒ ගැන කතා කරලා බලන්න. සමෘද්ධි නිලධාරි මහත්මිය දන්නේ කියනවා කියන එක නම් අපිට පිළිගන්න බෑ. මොකද ආර්ථික සංවර්ධන නිලධාරීන්ට තමයි මේ වැඩසටහන ගිය අවුරුද්දේ කරන්න කියලා තිබුණේ. මේක ඊට පස්සේ මේ ජනවාරි මාසයේ චක්‍රලේඛයක් මගින් සමෘද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන්ට දාලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය නිලධාරි බලද්දී
ඕගොල්ලන්ගේ ව්‍යාපෘතියක් තියෙන්න ඕන. මම උදාහරණයක් විදියට කියන්නම්. දැන් මහාන මැෂිමක් ඉල්ලන කෙනෙක් නම් එයා මහන්න දන්න කෙනෙක් වෙන්න ඕන. පොඩ්ඩක් හරි මහාන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එයා ගාමන්ට් එකකට ගිහලා හරි ඒ පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අලුතින් පටන් ගන්න එකකට. ඒ වගේ සොයා බැලීමක් කරනවා. මොකද උපකරණයක් දුන්නට පස්සේ ඒ උපකරණය මගින් ආදායමක් හොයන්නයි රජයෙන් ඒ උපකරණය දෙන්නේ. ඒ නිසා මේ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මල් වගාව කරන අයට පුළුවනි ටෙන්ට් හවුස් එකක් ඉල්ලන්න, මල් පෝච්චි ඉල්ලන්න, ඒ වගේ පුළුවනි. මම නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන්නේ ඉක්මනින් ජනවාරි 31කට කලින් මේවා දෙන්න කියලා තියෙනවා. මේකේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. චක්ලයකට එක්ක අමුණලා ඒ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. දැනට සමහර තැන්වල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආර්ථික සංවර්ධනධාරී දාපු නම් දාන්න ඕන, ආයේ අලුතෙන් සමුදින්ධාරියා දාන නම් දාන්න බෑ. ඔය වගේ ගැටලු තියෙන තැන් තියෙනවා. අපෙත් ඒ වගේ ගැටලු තියෙනවා මෙහෙත්. නමුත් අපි අපිට චක්‍රලේඛකකින් බලය දුන්නට පස්සේ අපි කරන්නේ ඒ ව්‍යාපෘති තියනවාද කියලා බලලා නිවැරදි කෙනාට ඒ ආධාර මුදල් යන්න අවස්ථාව සැලසෙන එක තමයි අපි කළ යුත්තේ. අර කලින් තේරුවාද එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඒවත් එවරලා තියෙනවා නම් ඒ වගේ ව්‍යාපෘති තියෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. ඒක පිළිබඳව මේ ගොඩක් අය ප්‍රශ්න කරන හින්දා කෝල්ස් ගන්න හින්දා මම ඒ පිළිබඳව ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කළේ. ඉතින් ගොඩාක් ස්තුතියි. අපි ඉදිරි වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයිබෝවන්.